තේ බොන වෙලාවට හරිම ලේසියෙන් අඩුම කාලෙකින් ගොඩාක් රසට හදාගන්න පුළුවන් දොඩොල් වගේ රෙසිපි එකක් තමයි අද මම ඔයාලට අරගෙන ආවේ. ඉතින් විනාඩි 3ක් වගේ ලිපේ හැඳි ගාලා කිරිම කිරි රසට ඔයාට මේක හදාගන්න පුළුවන්. බලමු කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම අපිට ඕනි හාල් පිටි මෙෂරින් කප් එකකින් භාගයක්. ඉතින් මෙතනදී ඔයාට ගෙදර කොටාගත්ත හාල් පිටි වගේම කඩේ හාල් පිටි අරගන්නත් පුළුවන්. කෝන්ෆ්ලාවර් මේස හැඳි 6ක් අරගත්තා. ඒකටම රසායනු සීනි එකතු කරගන්න පුළුවන්. මම මෙතන සීනි ග්‍රෑම් 125ක් එකතු කරගත්තා. ලුණු පීංචකුත් එකතු කරගන්න. ඊළඟට අපිට ඕනි වෙනවා පොල් කිරි මිලිලීටර් 600ක්. මම මෙතන මුලින්ම පොල් කිරි ටිකක් එකතු කරගෙන පිටිවල කැටගැති අයින් වෙනකම් මේ විදිහට විස්ක් එකෙන් කලවම් කරගන්නවා. ඊට පස්සේ ඉතුරු පොල් කිරි ටිකත් එකතු කරගන්න. ටිකක් උකුවට පොල් කිරි ටික අරගන්න පුළුවන් නම් අපි හදාගන්න රෙසිපි එක ගොඩාක් රසට හදාගන්න පුළුවන්. දැන් මම පොල් කිරි මිලිලීටර් 600 මේ විදිහට එකතු කරලා හොඳට මේක කලවම් කරගන්නවා. දැන් මේක පැත්තකින් තියාගන්න. පෑන් එකක් ලිපේ තියලා ඒකට සීනි මේස හැඳි 6ක් දාගන්න. සීනි ටික අඩු ගින්දරේ ලස්සන පාටක් එනකන් කළු කරගන්න ඕනි. ලිපේ ගින්දර වැඩි කරගන්නේ නැතුව ලස්සන පාටක් එනකන් සීනි ටික කළු කරගන්න. ඉතින් මෙන්න මේ වගේ පාටකට සීනි ටික කළු වුණාට පස්සේ මං හැඳි කෙලවරින් මේ විදිහට මේක පොඩ්ඩක් කලවම් කරගන්නවා. මේ වෙලාවේ නටන උණු වතුර පිරිසියඬු කෝප භාගයක් ලෑස්ති කරගන්න. දැන් මං උණු වතුර ටික මේකට එකතු කරගත්තා. මේ වෙලාවේ සීනි ටික පොඩ්ඩක් ඇට හැදෙන්න බලන නිසා හොඳට මේ විදිහට හැන්දෙන් කලවම් කරගන්න. සීනි කැට තියෙනවා නම් ඒව සම්පූර්ණයෙන්ම එතකොට මෙන්න මේ වගේ දිය වෙලා යනවා. දැන් ඒකට එකතු කරගන්න ඕනේ අපි හදාගත්ත පොල් කිරි මිශ්‍රණය. මම මේ විදිහට විස්ක් එකෙන් කලවම් කර කර තමයි එකතු කරගන්නේ. නැත්නම් පිටි ටික භාජනයේ අඩිය එකතු වෙලා තියෙන පුළුවන්. ඒ නිසා මේ විදිහට කලවම් කරලා එකතු කරගන්න. දැන් මේ මිශ්‍රණය නොනවත්වාම හැඳි ගන්න ඕනි. මේක හරි ඉක්මනට සෙට් වෙනවා. ඒ නිසා ලිපේ ගින්දර ගොඩාක් වැඩි කරගන්න එපා. මේ විදිහට නොනවත්වාම මිශ්‍රණය හැඳි ගන්න. මේ වෙලාවේ මම එනසාලට දෙකක් තලලා පොතු අයින් කරලා ඒ ටිකත් මේකට එකතු කරගන්නවා. ඉතින් තියෙනවා නම් එකතු කරගන්න. එතකොට ගොඩාක් රසයි. විනාඩි 2ක් වගේ යනකොට අපේ මිශ්‍රණය මෙන්න මේ වගේ එකතු වුණා. ඉතින් මේක හරි ඉක්මනින් මේ විදිහට සෙට් වෙනවා. ඉතින් මේ විදිහට නොනවත්වා මේක හැඳි ගන්න. තවම මේක හරියම පදමට ආවේ නැහැ. මේ වෙලාවේ ඔයාට පුළුවන් පොල් තෙල් මේස හැන්දක් මේකට එකතු කරගන්න. පොල් තෙල් එකතු කරලා හොඳට කලවම් කරගන්න. ඉතින් ඔයා ගාව තියෙනවා නම් ඔයාට පුළුවන් මේකට කජු වගේ දෙයක් එකතු කරගන්න. එතකොට මේක ගොඩක් රසයි. ඉතින් මම මේකට රට කජු ටිකක් මේ විදිහට එකතු කරගන්නවා බෙදලා අරගත්තේ. දැන් අපේ මිශ්‍රණය මෙන්න මේ වගේ හැන්දත් එක්ක එකටම මේ විදිහට වටේට කරකැවෙනවා. ඒ වගේම මේ විදිහට එකතු කරාම හොඳට මිශ්‍රණය එකතු වෙලා හිටිනවා. සාමාන්‍යයෙන් විනාඩි 3ක් වගේ යද්දී අපේ මිශ්‍රණය මෙන්න මේ පදමට එනවා. දැන් ඔයාට පුළුවන් මේක දාගන්න භාජනයට මේක එකතු කරගන්න. ඉතින් භාජනයේ අනිවාර්යයෙන්ම පොල් තෙල් ටිකක් ගාලා අරගන්න. දැන් මම ලිප ඔෆ් කරලා මේක භාජනයට එකතු කරගන්නවා. කලින් කිව්වා වගේ මේ භාජනයේ පොල් තෙල් ටිකක් ගාලා සූදානම් කරලා තියාගත්තේ. ඉතින් මෙන්න මේ විදිහට
ඔක්කොම ටික එකතු කරලා ඔයාට පුළුවන් මේක ලස්සනට තුනී කරගන්න. තුනී කරගන්න කොටත් ස්පැචියුලා එකෙත් පොල් තෙල් ටිකක් ගාලා අරගන්න. එතකොට මිශ්‍රණය ඇලෙන්නේ නැතුව මතු පිට ලස්සනට තුනී කරගන්න පුළුවන්. දැන් මේ විදිහට මතු පිට ලස්සනට හදාගෙන මේක විනාඩි 15ක් 20ක් වගේ මම නිවෙන්න තියාගන්නවා පැත්තකින්. ඉතින් මේ තියෙන්නේ විනාඩි 20කට පස්සේ අපේ දොඩොල් එක හොඳට සෙට් වෙලා තියෙන්නේ. දැන් ඔයාට පුළුවන් මේක කෑලි කපා ගන්න. ඉතින් හරිම රසට ඒ වගේම හරිම ලස්සනට මේක සෙට් වෙලා තියෙනවා. ඔයාලට පේනවා හරිම අඩු කාලෙකින් විනාඩි 3ක් වගේ ලිපේ හැඳි ගාලා ඔයාට මේ විදිහට තේබන වෙලාවට මේක හදාගන්න පුළුවන්. ඉතින් ඔයත් ගෙදරදී මේක හදලා රස කොහොමද කියලා පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් මතක් කරනවා. සියලු දිනාටම සුබ දවසක්.